මේ පාර O level English paragraph එක කොයි වගේ වෙයිද? අද අපි කතා කරන්නේ ඒ ගැන. GCE O level paper 1 වල test 8 එක විදිහට තමයි අපිට paragraph එක ලැබෙන්නේ. මේ වීඩියෝ එක ඇතුලේ මම ඒ වගේ paragraph එන්න පුළුවන් target paragraphs 5ක් ඉදිරිපත් කරනවා. ඒ වයින් එක මාතෘකාවක් තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ. ඊළඟ වීඩියෝස් වල ඊළඟ මාතෘකා ගැනත් කතා කරනවා ඉක්මනින්ම. 2019 අපිට ලැබෙනවා The Place Where I Live මම ජීවත් වෙන තැන ගැන. ඒ වගේම How I Spend My Free Time කොහොමද මගේ විවේක කාලය ගත කරන්නේ. 2020 අපිට ලැබෙනවා A Helpful Person in My Life මගේ ජීවිතයේ උපකාරශීලී පුද්ගලයෙක් ගැන. ඒ වගේම A Place I Like to Visit මම නරඹන්න කැමතිම තැන ගැනත් ලියන්න ආවා 2020. ඒ වගේම 2021 අපිට පැරග්‍රාෆ් එක ලැබෙනවා A Good Health Habit in the Classroom පන්ති කාමරයේ හොඳ සෞඛ්‍ය පුරුදු මොනවද කියන එක ගැන. ඒ වගේම An Unforgettable Incident in My Life මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ගැනත් ලියන්න පුළුවන්කම තිබ්බා 2021 දී. ඒ වගේම 2022 අපිට ලැබෙනවා How we should look after elderly people කොහොමද අපි වැඩිහිටියන්ව රැක බලා ගන්න ඕනේ කියන එක. ඒ වගේම A television program I watched මම නරඹපු රූපවාහිනී වැඩසටහනක් ගැන 2022 අපිට ලියන්න ආවා. 2023 අපිට මොන වගේ මාතෘකාද ලැබුණේ? ඔව් 2023 අපිට ලැබුණා How to use a library කොහොමද පුස්තකාලයක් භාවිතා කරන්නේ කියන එක ගැන ලියන්න. ඒ වගේම ඒක ලියන්න අකමැති අයට තව මාතෘකාවක් දාලා තිබ්බා The best gift I have received මට ලැබුණු හොඳම තෑග්ග. ඉතින් ওই දෙකෙන් එකක් තමයි ලියන්න ඕනේ උනේ. 2024 අපිට ලැබෙනවා advantages of travelling සංචාරය කිරීමේ වාසි මොනවද කියන එක ගැන ලියන්න. ඒ වගේම my favorite sports ගැනත් තිබ්බා 2024 අවුරුද්දේ. ඉතින් මේ පාර මගේ අනුමාන කීපයක්ම තියෙනවා. පළවෙනි අනුමානය පළවෙනි ටාගට් පැරග්‍රාෆ් එක වෙන්නේ my plans after O level examination O level වලින් පස්සේ මගේ සැලසුම් මොනවද? ඊළඟට මම අනුමාන කරනවා reading is my hobby කියවීම මගේ හොබි එක. ඒ වගේම my dream job මගේ සිහින රැකියාව. ඒ වගේම මම අනුමාන කරනවා importance of time management කාල කළමනාකරණයේ වැදගත්කම. ඒ වගේම how I spent my last vacation කොහොමද මම මගේ අවසාන නිමාඩුව ගත කළේ. ඒ වගේම advantages of learning a new language අලුත් භාෂාවක් ඉගෙන ගැනීමේ වාසි. ඒ කියන්නේ ඉංග්‍රීසි වාගේ අලුත් භාෂාවක් ඉගෙන ගත්තා මේකේ තියෙන වාසි මොනවද? ඉතින් මේ දේවල් තමයි මම අනුමාන විදිහට මේ පාර ඉදිරිපත් කරන්නේ. හරි දැන් අපි අපේ අනුමාන රචනාව ලියන්නයි යන්නේ. O level වලින් පස්සේ මම පවුලේ කට්ටියත් එක්ක පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නවා පවුලේ අය යාළුවොත් එක්ක. කොහොමද අපි මෙහෙම කියන්නේ? After O level exam I will take a break and relax with family and friends. සංගීතයට සවන් දීම, කියවීම වාගේ මගේ විනෝදාංශත් එක්ක මම සතුටු වෙනවා. I will enjoy with my hobbies like reading and listening to music. ඒ වගේම ICT වගේ කෝස් එකක් මගේ අනාගතයට ප්‍රයෝජනවත් වෙන නිසා මම ඒ වගේ කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද කියන්නේ? I also hope to follow an IT course as it is useful for my future. පුංචි මතක් කිරීමක් කරනවා O level වලින් පස්සේ අපගේ spoken English course එක පටන් ගන්නවා. ඉතින් මේ සඳහා ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙන බව මතක් කරනවා. ඒ සඳහා ඔබට පුළුවන් අපේ description එකේ තියෙන WhatsApp group එකෙන් ඒ link එක හරහා සම්බන්ධ වෙන්න කියලාත් මතක් කරනවා. හරි අපි දැන් යමු වීඩියෝ එක බලන්න. මගේ O level results දැනගත්තට පස්සේ මම මගේ සිහින රැකියාව ගැන හෝ මගේ ඉදිරි අනාගත ඉදිරි අධ්‍යාපන කටයුතු ගැන හිතනවා. මේක කොහොමද කියන්නේ? I will think about my future studies or my dream job after knowing the results. ඉතින් ඒක ලස්සන විවේකී ප්‍රීතිමත් කාලයක් වේවි. කොහොමද මෙහෙම කියන්නේ? So it will be a nice relaxing and enjoyable time.
ඉතින් මේ විදිහට අපිට සාර්ථකව පැරග්‍රාෆ් එකක් ලියන්න පුළුවන්. අපි ගොඩාක් දේවල් ලියුවෙත් නෑ. වචන 64ක් තියෙනවා මේ පැරග්‍රාෆ් එක ඇතුලේ. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ලියලා ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් මම ඉක්මනින්ම තවත් අනුමාන මාතෘකාවක් යටතේ පැරග්‍රාෆ් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. Thank you for watching. Don't forget to like, subscribe and share. See you in the next video.